හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද? අදත් මම ඔයාලට ඔන්න ගෙනාවා තවත් වටින ටිප් එකක්. මේක නිතරම ඔයාලගේ කම්පියුටරේ පාවිච්චි කරන කෙනෙක් නම් සෑහෙනම වටින දෙයක්. මොකද මම ගොඩාක් අය දැකලා තියෙනවා මේ කම්පියුටරේ පාවිච්චි කරද්දී ඇස්ට්‍රි දෙනවා කියන දේ. ඒක හැමෝටම කම්පියුටරේ පාවිච්චි කරන පොදු දෙයක්. දැන් මේකට ලොකුම හේතුවක් තියෙනවා. ඒ තමයි මේ අපේ කම්පියුටරේ Windows වල අපි පාවිච්චි කරද්දී මේකට ඩිෆෝල්ට් එන්නේ white theme එකක්. ඒ කියන්නේ හැම දෙයක්ම සුදු පාටයි. අපි right click කරත්, අපි browser window එකක් open කරත්, අපි settings window එකක් open කරත්, notepad එකක් open කරත් මේ හැම දෙයක්ම light theme එකක්. ඒ කියන්නේ සුදු පාටයි. ලොකු එළියක් වදිනා වගේ. ඉතින් අපි dark environment එකක හෝ රෑ වෙලා ගොඩක් වෙලා වැඩ කරනවා නම් මේ ඇස්ට්‍රි දෙන ප්‍රශ්නෙට ලොකුම හේතුව වෙන්නේ මෙන්න මේ white theme එක. දැන් මම කියලා දෙන්නම් මේක පහසුවෙන් වෙනස් කරන විදිහ. ඔන්න මම මගේ ඩෙස්ක්ටොප් එකේ ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඔයාලා දන්න දැකලා පුරුදු light theme එකේ තමයි ඉන්නේ. මේක තමයි අපි Windows අලුතෙන් install කරොත් අපි අලුතෙන් laptop එකක් හරි pre-installed Windows තියෙන computer එකක් ගත්තොත් තියෙන්නේ මේ theme එකේ. දැන් මේක ගොඩක් bright. මේ setting එක අපිට දැන් dark mode එකට දාගන්න නම් අපි යන්න ඕනේ settings වලට. මම මගේ කලින් Windows වල දැනගත යුතු shortcuts වල මම කියලා තියෙනවා settings window එක shortcut එකකින් ඕපන් කරන විදිහ. ඔයාලට තවත් වැදගත් shortcuts ටිකක් දැනගන්න ඕන නම් හැමෝම දන්නේ නැති ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. හරි. මම කියන්නම් දැන් කොහොමද ඕපන් කරන්න කියලා. අපි settings වලට ඕපන් කරන්න අපිට පුළුවන් Windows key එකයි I අකුරයි press කරනවා. මෙතන personalization කියන තැනට යන්න ඕනේ. එහෙම නැතිනම් අපිට තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. අපේ desktop එකේ ඕනෑම empty space එක right click කරොත් මේ එන menu එකේ ඔයාලට personalize කියන option එකට යන්න පුළුවන්. එතකොටත් යන්නේ directlyම අපිට යන්න ඕන තැනට තමයි. දැන් අපි එතනට ගියාට පස්සේ කරන්න ඕනේ මෙතන තියෙනවා colors කියලා option එකක්. අපි මෙතන click කරනවා. click කරාට පස්සේ ඔයාලට මෙතන අපේ Windows වල තියෙන color settings කීපයක් වෙනස් කරගන්න පුළුවන්. මෙතන මුලින්ම තියෙනවා choose your mode කියලා. එතන මෙන්න මේ light කියන තැන මම select කරනවා dark කියලා. අන්න. දැන් Windows dark mode එකට වැටුණා. දැන් ඔයාලගේ අර ඇස් වලට තියෙන එකපාර දැනෙන අපහසුව ඉක්මනින්ම අඩු වෙනවා. මොකද ලොකු එළියක් එන්නේ නැති නිසා screen එකෙන්. ගොඩක් අඳුරු තැනක හරි ඔයාලා රැයට ගොඩක් වැඩ කරනවා නම් කම්පියුටර් එක අනිවාර්යයෙන්ම මේ dark mode එක on එකේ තියාගන්න. දැන් උදාහරණයකට ඇස් වලට දැනෙන මහන්සිය රිදෙන එක ගොඩක් අඩු වෙනවා. දැන් ලැප්ටොප් එකක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් මේකෙන් බැටරි ලයිෆ් එකත් ගොඩක් ඉතුරු වෙනවා. මොකද ගොඩක් ලයිට් අප් වෙන්න ඕනේ නැති නිසා. සහ ඔයා Windows 11 වගේ පාවිච්චි කරද්දී ඉන්ටර්ෆේස් එකේ පොඩි ලුක් එකකුත් තියෙනවා, මොඩර්න් ලුක් එකක්. ඒකත් වටිනවා. දැන් notepad එකක් වගේ app එකක් on කරත් ඔයාලා web browser එකක් on කරත් ඔයාලට මේ dark mode එක දිගටම මේ විදිහට තියෙනවා. මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොකද මම ගොඩාක් අය දැකලා තියෙනවා මේ light mode එකේ ඊටාම අපහසුයෙන් තමන්ගේ කම්පියුටරේ පාවිච්චි කරන එක. ඉතින් ඔයාලා ඩිසයින් කරන කෙනෙක් වගේ නම් මේ dark mode එක ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් මෙම ටිප් එක ඔයාලටත් ගොඩක් වටිනවා කියලා හිතෙනවා නම්, ඒ වගේම තවත් කෙනෙක්ටත් දන්නේ නැති කෙනෙක්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරලා share කරන්න. ඒ වගේම මගේ channel එකටත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද මම තවත් ගොඩාක් අයට මග හැරෙන මේ වගේ tips අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඒ වගේම ඔයාලත් දන්න මේ වගේ tips වටින දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මොකද අපි හැමෝටම එතකොට අපේ දැනුම share කරගෙන තවත් කෙනෙක්ට උදව්වක් වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හමු වෙමු. එහෙනම් සුබ දවසක්. bye.